අයිබර්න් ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරන ඔයාල හැමෝටම 2026 IPL තරඟාවලිය පටන් ගන්නත් ඇත්තේ තව පොඩි කාලයයි. ඉතින් මේ අවස්ථාවේදී තරඟාවලිය බලන්න කලින් අපේ සිංහයෝ සෙල්ලම් කරන්න මොන කණ්ඩායම් වලටද කියලා දැනගෙන ඉන්නක ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා මට හිතුණා. ඒ නිසාම අද අපි කතා කරමු මෙවර IPL වෙන්දේසියේදී රේටින් වීම් හරහා කණ්ඩායම් වලට තේරුණු අපේ සුපිරි ක්‍රීඩකයෝ ගැන. වීඩියෝ එක අවසානයට රැඳිලා ඉන්න. මොකද අන්තිමට දශම ශානකට ලැබුණු ඒ හදිසිය වාසනාව ගැනත් මම ඔයාලට කියනවා. මුලින්ම බලමු දිල්ලි කැපිටල්ස් පැත්ත ගැන. මේ පාර අපේ සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පළමු වතාවට IPL වරම් දිනාගත්. ඔහු ඉන්දිය රුපියල් කෝටි 4කට ආසන්න මුදලකට තමයි ඔවුන් මිලදී ගත්තේ. ඒ වගේම වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්පන්ත චමීර ඔවුන් මේ පාරත් රඳවාගෙන තියෙනවා. ඊළඟට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම 2026 IPL වෙන්දේසියේදී වැඩිම අවධානයක් දිනාගත්තේ බේබි මාලින්ග නැත්නම් මතීෂ පතිරණ. ඔහු මේ පාර IPL ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණු මිල අධිකම ක්‍රීඩකයා බවට පත් වුණා. කොල්කතා කණ්ඩායම ඔහු මිලදී ගත්තේ ඉන්දිය රුපියල් කෝටි 18කට ආසන්න දැවැන්ත මුදලකට. අපේ තුන්නිරියව් ක්‍රීඩක වනිදු හසරංගව මෙවර ලක්නව් කණ්ඩායම මිලදී ගත්තා. ඔහු ඔහුගේ මූලික වටිනාකම රුපියල් කෝටි 2 වටිනාකම ගෙවලා තමයි වනිදුව මිලදී ගත්තේ. නමුත් වනිදු කියන්නේ පිත්තෙන් වගේම පන්දුවෙන් දැවැන්ත පෙරලියක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. කෝලිගේ RCB කණ්ඩායම එක මේ පාරත් අපේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරි ඉන්නවා. ඔහු කලින් අවස්ථාවලදී දැක්වූ දක්ෂතා නිසා RCB කණ්ඩායම ඔහු මේ පාරත් රඳවා ගන්න තීරණය කරලා තියෙනවා. අපි දැන් බලමු හයිඩ්‍රාබාද් කණ්ඩායම වෙලින් අපේ ක්‍රීඩකයන් දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි පිත්තෙන් වගේම පන්දුවෙන් ඕනෑම වෙලාවක ලොකු වැඩක් කරන්න පුළුවන් කමිදුන් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග. මේ දෙන්නම ඔවුන් කලින් අවස්ථාවලදී රඳවාගත් ක්‍රීඩකයින්. ඉතින් මේ පාරත් කණ්ඩායම තියාගන්න තීරණය කරලා තිනවා. දැන් මම වීඩියෝ එක මුල්දී කිව්ව විශේෂ පුවත තමයි කියන්නේ. ඇත්තටම මේ IPL වෙන්දේසියේදී දශම ශානකව කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ. නමුත් දෛවය හරි පුදුමයි. පංජාබ් කිංස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක සෑම් කරන් හදිස්සියේම ආබාධයකට ලක්වීම නිසා ඔහු වෙනුවට ක්‍රීඩා කරන්න දැන් දශම ශානකට සුපිරි අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් දශමගේ ප්‍රේක්ෂකයන්ට මේක ඇත්තටම ලොකු සතුටක්. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න දසුන්ට වගේම මේ පාර IPL තරඟාවලියට එන අපේ හැම ක්‍රීඩකයෙක්ටම සුපුන් විත් ක්‍රිකට් YouTube channel එකෙන් සුබ පතනවා. ඉතින් ඔයාලගේ සුබ පැතුම මේත් එක්කම එකතු කරන්න කියලා පහලින් ඉල්ලනවා. ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද IPL තරඟාවලිය පුරාවටම අපේ ක්‍රීඩකයන්ගේ අලුත් තොරතුරු සහ විශේෂ වාර්තා ගැන ඔයාලට මම ගෙනෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් තවත් මෙවැනි වටිනා වීඩියෝකින් හමු වෙමු. මම සුපුන් දේශප්‍රිය. ඔයාලට ජයග්‍රාහී දවසක් වේවා.